කාබෝහයිඩ්‍රේට් කන්න ආසයි. හැබැයි අර ෂුගර් ස්පයික් එකට ඒ කියන්නේ රුධිරයේ සීනි එකපාරටම ඉහළ යන එකට පොඩි බයක් තියනවද? එහෙනම් මේ කතාබහ ඒ ගැන තමයි. කොහොමද අපි රුධිරයේ සීනි මට්ටම පාලනය කරගනිමින් අපේ ආසම කාබෝහයිඩ්‍රේට් කෑම ටිකක් රස විඳින්නේ? බලමු ඒකට තියෙන විද්‍යාත්මක ක්‍රම මොනවද කියලා. බොහෝ වෙලාවට දියවැඩියාව එහෙම නැත්නම් ඒකට ආසන්න තත්ත්වයන් පාලනය කරන්න හදනකොට අහන්න ලැබෙන පළවෙනි උපදේශ මොකක්ද? පාන් කන්න එපා, බත් අඩු කරන්න, අල්ලන්නවත් එපා වගේ දේවල් නේද? ඒත් ඇත්තටම අපේ ප්‍රධානම කෑම වෙච්ච බතුයි, පානුයි සම්පූර්ණයෙන්ම නවත්තලා දාන එක ප්‍රායෝගික දෙයක්ද? මෙන්න මේක තමයි වැදගත්ම කාරණය. සමහර වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ අපි කන දේවල් නෙවෙයි. අපි ඒ දේවල් කන විදිහේ. ඒ කියන්නේ විසඳුම තියෙන්නේ කෑම වර්ග තහනම් කරන එකේ නෙවෙයි. ඒව කන විදිහ බුද්ධිමත්ව වෙනස් කරන එකේ. එතකොට පාලනය ආයමත් අපේ අතටම ගන්න පුළුවන් වෙනවා. හොඳයි එහෙනම් අපි බලමු පළවෙනිම උපක්‍රමය ගැන. මේක ඇත්තටම ගොඩාක් අය දන්නේ නැති ඒත් හරිම බරවත් රහස් අවියක් වගේ දෙයක්. අපි මේකට කියනවා ප්‍රතිරෝධී පෘෂ්ඨය කියලා. සරලවම කිව්වොත් මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් කන පිෂ්ඨය තේනවානේ. ඒක ශරීරයට ගියාම හරි ඉක්මනට ග්ලූකෝස්, ඒ කියන්නේ සීනි බවට පත් වෙලා ලේයකට එකතු වෙනවා. හැබැයි මේ ප්‍රතිරෝධී පිෂ්ඨය නමේ තේනවා වගේම වැඩේට ප්‍රතිරෝධය දක්වනවා. ඒ කියන්නේ ඒක ලේසියෙන් ජීර්ණ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒක කෙලින්ම අපේ මහා අන්ත්‍රයට ගිහින් එතන ඉන්න අපේ ශරීරයට හිතකර බැක්ටීරියා වලට නියම කෑමක් වෙනවා. දැන් බලන්නකෝ මේ දෙකේ වෙනස. එකක්, ඒ කියන්නේ සාමාන්‍ය පිෂ්ඨය ලේවල සීනි වේගයෙන් උස්සනවා. අනික ඒ කියන්නේ ප්‍රතිරෝධී පිෂ්ඨය බඩවැලේ ඉන්න හොඳ බැක්ටීරියා පෝෂණය කරනවා වගේම ඉන්සුලින් සංවේදීතාවයත් වැඩි දියුණු කරනවා. ඒ කියන්නේ ශරීරයට පුළුවන් වෙනවා ග්ලූකෝස් තවත් කාර්යක්ෂමව හරියටම කිව්වොත් පාවිච්චි කරන්න. ඒක හරිම වැදගත්. ඉතින් කොහොමද මේ පුදුම ප්‍රතිරෝධී පිෂ්ඨය අපේ කෑම වලට එකතු කරගන්නේ? හරිම ලේසි. මෙන්න මෙහෙමයි කරන්න තියන්නේ. බත් අල එහෙම නැත්නම් පැස්ටා වගේ දෙයක් ඉව්වට පස්සේ ඒක පෙය 24ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න. ඊට පස්සේ කන්න කලින් ආයෙත් රත් කරන්න. ඔය සරල දෙයින් සාමාන්‍ය පිෂ්ඨය වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රතිරෝධී පිෂ්ඨය බවට හැරෙනවා. හරිම සරලයි නේද? හැබැයි ඉතින් මේ උයන ක්‍රමයට අමතරව ස්වභාවිකවම ප්‍රතිරෝධී පිෂ්ඨය ගොඩක් තියෙන කෑම වර්ගත් තියෙනවා. උදාහරණයක් විදියට බෝංචි, පරිප්පු, කඩල, ඕට්ස්, බාර්ලි වගේ පූර්ණ ධාන්‍ය වර්ග මේවත් කෑමට එකතු කරගන්න එක ගොඩක් හොඳයි. හරි, එනම් පිෂ්ඨයේ රහස ගැන අපි කතා කළා. දැන් අපි යමු ඊළඟ වැදගත් කාරණයට. ඒ තමයි කාබෝහයිඩ්‍රේට් එකක් කනකොට ඒකත් එක්ක තව මොනවද කන්නේ කියන එක. මොකද කාබෝහයිඩ්‍රේට් තනියම පිඟානට දාගෙන කන එක නම් ඒ තරම් හොඳ අදහසක් නෙවෙයි. මේක හරියට රන් රීතියක් වගේ මතක තියාගන්න ඕන දෙයක්. කාබෝහයිඩ්‍රේට් තනියම කන්න එපා. මොකද තනියම ගත්තොත් ඒක හරිම වේගෙන් ජීර්ණ වෙලා සීනි මට්ටම උඩ දානවා. හැබැයි ඒකට හොඳ සහකරුව ටිකක් එකතු කරගත්තොත් අන්න ඒ වේගය අපිට පාලනය කරන්න, ඒ කියන්නේ හිමින් යන්න සලස්වන්න පුළුවන්. මෙන්න බලන්නකො වෙනස කොච්චරද කියලා. බත් විතරක් කෑවම වෙන දෙයි ඒකට ප්‍රෝටීන්ුයි හොඳ මේදේ ටිකකුයි එකතු කරගත්තම වෙන දෙයි අතරේ තියෙන වෙනස. අර සීනි මට්ටම ඉහළ යන වේගය කොච්චරනම් අඩු වෙනවද බලන්න. ඇත්තටම පරිේශන වලින් පෙන්නලා දෙනවා කාබෝහයිඩ්‍රේට් කෑමකට ප්‍රෝටීන් එකතු කරන එකෙන් විතරක් රුධිරයේ සීනි ඉහළ යන එක 150කින් විතර, ඒ කියන්නේ භාගයකින් විතර අඩු කරන්න පුළුවන් කියලා. හොඳ මේද වර්ගත් ඒ වගේමයි. ඒවා අපේ ආමාශයෙන් ආහාර එළියට යන එක පරක්කු කරනවා. ඉතින් ඒකත් සීනි පාලනයට ලොකු උදව්වක්. හරි. දැන් තව පුදුම හිතෙන ඒත් හරිම සරල ක්‍රමයක්. ඒ තමයි අපි කෑම කන පිළිවෙල. ඔව්, කන පිළිවෙලත් ගොඩක් වැදගත්. ක්‍රමය මෙහෙමයි. මුලින්ම කන්න ඕන එළවලුයි ප්‍රෝටීනුයි. ඒ කියන්නේ මස්, මාළු, බිත්තර වගේ දෙයක්. අන්තිමටම තමයි කාබෝහයිඩ්‍රේට්ස්. ඒ කියන්නේ බත් ටික කන්න ඕන. මේ සරල පිළිවෙල වෙනස් කිරීමෙන් ග්ලූකෝස් ලේයකට එකතු වෙන එක හිමින් කරන්න පුළුවන්. මේක නම් ඇත්තටම පුදුමයි. හිතන්නකෝ එකම කෑම පිඟාන. කන දේවල් එකයි. හැබැයි කන පිළිවෙල වෙනස් කරපු නිසා විතරක් රුධිරයේ සීනි ඉහළ යන එක 40%කින් විතර අඩු වෙනවා. මේක පරිේශන වලින් ඔප්පු වෙච්ච දෙයක්. වෙන කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ, පිළිවෙල විතරයි. හරි. දැන් අපි බලමු කෑම කාලා ඉවර වුණාට පස්සේ කරන්න පුළුවන් හරිම සරල ඒත් පුදුම හිතෙන තරම් ප්‍රතිඵල දෙන දෙයක් ගැන.
ඒ තමයි කැම කාලා ඉවර වුණ ගමම්ම විනාඩි 10ක් විතර පොඩි ඇවිදීමකට යන එක. මෙතනදී කාලා ඉවර වුණ ගමන් කියන එක තමයි වැදගත්ම. මොකද එතකොට අර ලේකට එකතු වෙන්න පටන් ගන්න ග්ලූකෝස් ටික අපේ මාංශ පේශි වලට ඉන්ධන විදියට පාවිච්චි කරන්න කියලා ශරීරයට සංඥාවක් යනවා. මේක පිටිපස්සෙත් ලොකු විද්‍යාවක් තියෙනවා. අපේ කෙන්ඩ ප්‍රදේශයේ තියෙනවා සෝලියස් කියලා විශේෂ මාංශ පේශියක්. මේක හරියට ග්ලූකෝස් ස්පොන්ජ් එකක් වගේ. ඒකට පුළුවන් ලේවල තියෙන ග්ලූකෝස් විශාල ප්‍රමාණයක් හරි ඉක්මනට උරා ගන්න. ඒකෙන් අපි ඇවිදිනකොට මේ මාංශ පේශිය ඇක්ටිව් වෙලා ලේවල තියෙන අමතර සීනි ටික උරා ගන්න පටන් ගන්නවා. හොඳයි. මෙච්චර වෙලා අපි කතා කළේ කෑම කන විදිහ ගැනයි, කෑවට පස්සේ කරන දේවල් ගැනයි. දැන් අපි බලමු තෝරා ගන්න කාබෝහයිඩ්‍රේට් වර්ගය සහ කෑම කන වේලාව කොහොමද බලපාන්නේ කියලා. මේක හරියට ගින්නකට දර දාන විදිහ වගේ දෙයක්. හිතන්නකෝ සිහින්ම අඹරපු පිටිවලින් හදපු සුදු පාන්, කේක් වගේ දේවල් හරියට ලී කුඩු වගේ ගින්නට දැම්ම ගමන් දුස් ගාලා පත්තු වෙලා ලොකු ගිනි දැල්ලක් ඇවිත් ඒ වේගෙම නිවිලා යනවා. අනේ වගේ තමයි සීනි මට්ටමත්. එක පාරටම උඩ ගිහින් එක පාරටම පල්ලෙහාට බහිනවා. හැබැයි පූර්ණ ධාන්‍ය තන්තු බහුල කෑම කියන්නේ ලොකු දර කන්දන් වගේ. ඒවා හිමින් ස්ථාවරව ගොඩක් වෙලා දැවෙනවා. ඒ කියන්නේ රුධිරේ සීනි මට්ටමත් පාලනයකින් යුතුව හිමින් තමයි ඉහළ යන්නේ. අවසාන වශයෙන් ඒත් හරිම වැදගත් කරුණා. ඒ තමයි රැට කන වේලාව. අපේ ශරීරයේ තියෙනවා ස්වභාවික ඔරලෝසුවක්. ඒ ඔරලෝසුවට අනුව රැ වෙනකොට අපේ ශරීරයේ ග්ලූකෝස් පාලනය කරන හැකියාව අඩු වෙනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ නිින්දට යන්න අවම වශයෙන් පැය 3කටවත් කරින් රැ කෑම කන එක වැදගත් කියලා. එතකොට ශරීරයට ඒ කෑම ටික හරියට කළමනාකරණය කරගන්න ඕන තරම් වෙලාව ලැබෙනවා. හරි, ඉතින් අපි මේ කතා කරපු හැමදෙරම එකට එකතු කරලා බලමු අපේ කාබෝහයිඩ්‍රේට් මෙවලම් කට්ටලය. 1. පිෂ්ඨය සිසිල් කරලා ආයෙත් රත් කරන එක. 2. කාබෝහයිඩ්‍රේට් එක ප්‍රෝටීනුයි මේදයි එකතු කරන එක. 3. කාබෝහයිඩ්‍රේට් අන්තිමටම කන එක. 4. කැමට පස්සේ විනාඩි 10ක් ඇවිදින එක. සහ 5. ලීකුඩු වගේ කාබ්ස් වෙනුවට දරකඳන් වගේ කාබ්ස් තෝරා ගන්න එක. මේ හැමදේම එකපාර කරන්න ඕන නෑ. මේවයින් එකක්, එහෙම නැත්නම් දෙකක් තෝරගෙන ජීවිතයට එකතු කරගත්තත් ඇත්තටම ලොකු වෙනසක් දකින්න පුළුවන්. ඉතින් මේ කතා කරපු සරල ඒත් හරිම බලවත් ක්‍රම වලින් අදම පටන් ගන්න පුරුවන් ලේසි මේක මොකක් වෙන්න පුරුවන්ද? ඒ තීරණය දැන් තමන්ගේ අතේ.